වයෙන් ප්‍රණීතව සුවිශුද්ධාකාරයෙන් සකස් කරන්නට යෙදුණු උණුපැන් ඇල්පැන් පූජාවන්, අෂ්ටපාන පූජාවන්, බෙහෙත් ඖෂධ පූජාවන්, දහත් පූජාවන්, සුවඳ පුෂ්ප පූජාවන් ආදී කොටගත් සකල ආන්තයන්ගෙන් සමන්වාගත වූ ඒ උතුම් ගිලන්පස පූජාවන් තැන්පත් කර ඒ මහා පින්කමේ කටයුතු අප සමග කිරීම සඳහායි සූදානම්. සදහවතුන් සියලු දෙනාම පින්කමේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් to spread the word of loving kindness, to wish that all beings be peaceful, happy, and well. The message that I bring to you from the Meditation Research Center of the Faculty. ක්‍රමයෙන් අපි මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රියේ පඨම ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. ဒုတိ ය ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. තතිය ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. ඒ තරම් විස්තර කමඨහණක් තමයි මේ මෛත්‍රී භාවනාව. ඒ සාම්ප්‍රදායික ක්‍රමය. ඊට එහාගේ මෛත්‍රී ක්‍රමත් යම් ස්වාමීන් වහන්සේලා යම් අය හඳුන්වා දෙනවා.